වැඩට යනකොට මම කැමති හැම කෙනෙක්ම මට good morning කියනවනම් අපි කැමති නැද්ද? අපි කතා කරන්න කලින් අපිට කතා කරනවා නම් අපි කැමති නැද්ද? අර අපේ අර කීර්තිමත් ගතියක් අපට දැනෙනවනේ. අපේ හාමුදුරනේ දැන් අපි අවුරුද්ද පටන් ගද්දි නම් සේරම සුබ පතනවා. සුබ පතනවා. ඇයි බැරි මේ දවස පටන් ගන්නකොට ඕක කරන්න? මිනිස්සු නිරන්තරයෙන්ම බලන්න පින්නතුනේ මේ අපෙන් කෙරෙන්න තියෙන දේට වඩා අනුන්ගෙන් මොකක්ද අපිට කෙරෙන්න තියෙන්නේ කියලා. මතක තියාගන්න. ආයතනය තුල පහළම කනිෂ්ඨම සේවකයාගේ ඉඳන් ආමන්ත්‍රණය කරන්න පුරුදු වෙන්න. අපිට ලැබෙන්නේ එතකොට මොකක්ද? අපිට මොකක් හරි ලැබෙන්න නම් අපි මොකද කරලා තියෙන්න ඕන? අපි දීලා තියෙන්න ඕන. ඔය විදිහටම මේ සේරම හිතනකොට අපි hina වෙන්න කලින් තව කෙනෙක් කට පුරවලා අපිත් එක්ක hina වෙනකොට සමහර මිනිස්සු ඉන්නව නේද ඔය මූණක් දිහා බලලවත් hina වෙන්නේ නැති. ඔය බුම්මගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒ හින්දා මතක තියාගන්න. කියනවා හාමුදුරුවනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා කියනවනේ. ආයතනවල බලන්න මේ මූණක් දිහා බලන්නේ නැහැ. මතක තියාගන්න. තමන් උපමා කරගන්න. කවුරු හරි මම දිහා බලලා රැව්වනම් අපට දුක නැද්ද? එහෙනම් අපි මොකද කරන්න ඕන? කවුරු දිහා බලලා රවණ එක නවත්තන්න. අපි අසතුටු නැද්ද අපි ගැන තැන් තැන් වල කේලම් කියනවනම්? අපි අසතුටු නැද්ද අපි ගැන ඔය මිනිස්සු කියනව නේද පද හදනවා කියලා? ඕක කරනකොට අපිට දුකයිද සතුටයිද? අපිට දුකයි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ?